Welcome to Travel Diaries Malaysia. Subscribe my YouTube channel and like videos. Click the bell icon. ඔන්න ඉතින් කාලෙකට පස්සේ වීඩියෝ එකක් කරන් ඉනවා. අද මේක වෙනස්ම වීඩියෝ එකක්. අපි සෙට් එකත් එක්ක පොඩි ට්‍රිප් එකක් යන්න කතා කරගත්තා. ඉතින් ට්‍රිප් ගොඩක් කටින් විතරයි යන්නේ. ඒකට මේක නම් අපි ඇත්තටම ට්‍රිප් එකක්. ඒ ට්‍රිප් එක ගිහින් ඉවරයි නම් මම මේ වීඩියෝ එක දාන්න ඇති. ට්‍රිප් එක ගිහිල්ලා සතියක් විතර වෙනවා. ඒ යන හේතුව ට්‍රිප් එක යන කතානායකයා වුණේ මම ෆොටෝ එක ඒ ස්ක්‍රීන් එකේ ෆොටෝ එක දාලා ඉන්නවා. තිවංක අද වීඩියෝ එකේ කතානායකයා වෙන්නේ තිවංක. ඒක මම පොඩ්ඩක් කියන්න. ඊට කලින් මම තිවංක ගැන පොඩ්ඩක් කියන්න. මේ අපේ සෙට් එකේ ඉන්න මේ සෙක්සි මොකොල්ලා. සෙක්සි මොකොල්ලා කියන්නේ කෙල්ල පස්සේ යනවා සෑහෙන. ඒ තරම්ම සෙක්සි කොල්ලා. ඉතින් මැලේසියාවට එනවා යාළුවා හයිදරේ. හයිදනාගෙන් එක යාළුවෙක් ලංකාවට ගියා මේ කොට. තව 5 දෙනෙක් මැලේසියාවේ ඉන්නවා. එතකොට අපි 4 දෙනෙක් ඉන්නේ මේ එක කිට්ටුව වගේ. හැබැයි මේ තිවංක ඉන්නේ ටිකක් ඈත. ටිකක් කියන්නේ කිලෝමීටර් 300ක් විතර ඈත. අවුරුදු එකමාරකට විතර පස්සේ කොල්ලා එනවා අපි ඉන්න පැත්තට. ඉතින් ආවට පස්සේ අපි පොඩි ට්‍රිප් එකක් කරලා දාගත්තා කංචින් වෝටර්ෆෝල් බලන්න. ඉතින් මුකම කතාව කියන්නේ වෙනකොට අපේ එක යාළුවෙක්ට හොඳටම උනේ. ඉතින් මම එයාගේ ෆොටෝ එකක් දාන්නම් මෙතනින්. මොකද නැත්තම් වීඩියෝ එක සම්පූර්ණ වෙන්න අපි කට්ටියම වීඩියෝ එක හිටියේ නැත්තා. කොහොම හරි ඌ එක්ක යන්න බැරි වුණා. මොකද මහින්ද. මේ අපි ගියා මොකද අවුරුදු දෙකමාරකට පස්සේ අපේ අනිත් යාළුවා ආපු හින්දා. ඉතින් අපි ගිහපු වීඩියෝ එකේ රස පරිසිද්ධි බලමු. ලංකාවේදී අපි Uber Pick එකක් දාලා යනවා වගේ මෙහෙ තියෙන්නේ Grab තමයි. ඉතින් Grab එකක් දාලා අපි කාංචින් වෝටර්ෆෝල් බලන්න යන්න හදන්නේ. මම අපි යන සෙට් එක ඉන්ට්‍රොඩියුස් කරන්නම් වාහනේ ඇතුළේදී. මේ ඉන්නේ අපේ ඩ්‍රයිවර් මහත්තයා. අපි යන්න හදන්නේ. ඕකේ. ඉතින් මේ කංචින් වෝටර්ෆෝල් එක තිබුණේ රවාංගල. ඉතින් රවාංගලට කිට්ටු වෙන්න නිකන් ඉන්නේ ලංකාවේ අපි දියන්නක් බලන්න යනකොට තියෙන අපේ පරිසරයේ ඒ වගේ ස්වරූපයක් තමයි අපි දැක්කේ. බලාගෙන යනකොට අරත් ඉස්සරහට ඔන්න පිටිපස්සේ වම් පැත්තේ ඉන්නවනේ මේ කන්නාඩි දෙයක් දාන පුංචි ඩයල් එක. ඔය ඩයල් එක තමයි නිතරම කියවන්නේ. සුවය කොහෙද යන්නේ? කොහෙද යන්නේ? වැලිමඩ රස කතාවක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න. නම්බුලායි නේ නම්බුලායි තමයි මං කියන්නේ ගමේ වැලිමඩ තීසරයිමයි මේ තීසරල අක්කලා ගෙදරට අර කුඹරේ ඉඳලා මෙතන ළඟා කියලා බයික් බෑලා කියා මට සිරි යනවා අපිව දන්නේ එච්චර දුර කියලා පාර වල ඉඳන් අන්තිමට අහගෙන ගියා. ඔව් අපි කියන්නේ
normal ring මේක තමයි high එක. සුබ්දගන්ද කොම්බෙන් තමයි දෙයක් අහගන්න කියලා හිටියේ. ඒක මේකෙන් පිනන් මේක. ඉතින් අපි කොහොමද ප්ලේස් එකට ආවා. මෙතන වෙබ්සයිට් එක ගහලා තිබ්බේ එකට රිකට් 12ක් ගන්නවා කියලා. හැබැයි එතන කොහොම හරි මේ එකට රිකට් 10යි ගත්තේ අපි 6 දෙනාට රිකට් 6යි ගත්තේ. ඒ වල බලන්න යනවා නම් එතන සාමාන්‍ය රිකට් 12ක් ගන්නවා කියලා ඉතින් තියාගෙන මොකද 10යි ගත්තේ. හැබැයි ටිකට් එක හම්බුනේ නැහැ. Ayo kita biar kemarin tadi yang lebih dia malah nggak lalu di sini ada මෙතන තමයි ඉතින් කංචින් ආවොත් ඔයාලට ලස්සනට ෆොටෝ ටිකක් ගහන්න පුළුවන් තියෙන තැන. උඩට ගියාම ඉතින් වෝටර්ෆෝල් එක ගාවත් පුළුවන්. vitamin C kata ada? W වලින් පටන් ගන්න. WP wah turun biar මගේ ලේවලින් මෙන දෙයක් මේක. මම දැන් සුද්දාවයි කියලා මම අයින් වෙන්නේ නැහැ කොහොමද? ඔබ තමයි අයින් කරේ. ඇත්තටම මම හිතුවේ ඒක මෙතන ඉඩ මදි ඇති කියලා. ඉඩ නැහැ මම පාර වැදේ. මොනේ කොහොමද මොකේ කඳුයාය පීරමින් මදහස පාසනෙන් මට පේන හින්න ඇතින් සඳපාන හැම්බුණාදෙන් මත සිත මාරුදේ තනියහන පාලුවෙන් කරකාරලන්න ඇත්නම් මගේ හීන රාජිනී සදාම පතුසිනාවේ ඔබේ දැසනාසනා Gua pengen හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? ගෙදරටලා ඉන්නවද මොනව කරන්නද කම්මැලි?
පරේවා. පිටර දිනවා මචං. අයියෝ මගේ ඊන රාජිනී සදාම පතුසිනාවෙන් නානයට නාන්න නම් සුපිරියම් ප්ලේස් එකක් තමයි කංචි. මොකද කරවටක් වගේ තමයි වතුර දෙන්නේ. ඒ ගැඹුරු හරිය විතරයි කරවටක්. නාන්න පුළුවන් බය නැතුව සීතලම සීතල වතුර ටික. ඕවා මොනාල් වන්නෝ බෑ වංගෝ. සෙට් එකක් කලවල වයින් වස්සේ. Isi kerana yන්නේ. වතුර වැටුනේත් නෑ අරු විදිහට පැනපා වං යතුරේ ඇටරට යන්න බලන්න අපෝ අරගෙන යන් කට්ටියත් එක්ක යට. එකයි දෙකයි. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? මම මුලින්ම ගොඩාල් නේ නෑ බමයි දැන්. දැන් ඉස්සරහ බල්ලෝ. අර වටේ ඵලයක්. ගලේ ලෙසන දැරි ගහගෙන ඉන්නේ. මේ පල්ලයට අරන් යන්න එහෙම එන අමාරු හොඳේ. පාවෙන ප්‍රමණය වෙන හැම දෙයක්ම අතට ගන්න ගානට හොඳ පදමට සතුට ටිකක් පෙරලා බොන්න පාවෙන ප්‍රමණය වෙන හැම දෙයක්ම අතට ගන්න ගානට හොඳ පදමට සතුට ටිකක් ඒ අලුනේ අහපල්ලා අපේ හොඳ කාලේ අපි දන්නේ නැති ළමුන් ඉන්නේ අපි යනකොට අරන් යන්නේ කොහෙට යයිද කවුද දන්නේ ගලන දොලෙන් ඉඳක් වීඩියෝ ගත්තේ. ෆොටෝ නෙවෙයි. කොල්ලේ මොහොන් යන.
යනවා ආකාශේ අවසානයි ප්‍රේමාදරේ යනවාම ආකාශේ අවසානයි ප්‍රේමාදරේ ඉරවෝ හුළු ඉනම ගහලා අකුලෝරම මරම කරදයක් අපමණ නැගද මේ අන්තිමට විදුවක් ඔය කියන්නේ ඔය කකුත්තානද ඔය ළමයෙකුට දීපන්කෝ ඔය ළමයෙකුට දීපන් ෆෝන් එක දීපන් ළමයෙකුට අයියෝ හැමදේම තුඩේ දීපන් ෆෝන් එක ළමයෙකුට දීපන් යන්නේ ඉර ඈ මන් දාන්නද ඔන්න ඔය විදිහට ඉතින් කංචින් වෝටර්ෆෝල් ගමන ඉවර වුණා. ඊළඟට හිතන් ඉන්නවා තිවංගල ඉන්න පැත්තට යන්න. මොකද මෙතන ඉඳන් කිලෝමීටර් 350 එහාට යන්න ඕනේ. ඉතින් අපි පොදුලට ලබන මාසේ ඊට පස්සේ මාසේ යන්න තමයි හිතන් ඉන්නේ. බලමු මේ වීඩියෝ එකෙන් හම්බෙමු. ඊට කලින් තව වීඩියෝ මේක තියෙනවා. බලමු. ඉතින් කවදා හරි දවසක මතක හිටින්න අපේ වීඩියෝ එක YouTube දානවා. ඉතින් පාරට ආරාධනා කරනවා බලන්න කියලා. එහෙනම් ගිහින් එන්න. බයි බයි. යන්න කලින් තව එකක් කියන්න. මම කියවනේ අපිත් එක 6 දෙනෙක් ආවා කියලා. 6 දෙනාගෙන් අපේ අනිත් යාළුවා දැම්මේ නැත්තම් මේ වීඩියෝ එක ඇත්තටම සම්පූර්ණ වෙන්නේ නැහැ. 6 දෙනාම හරි අමාරුයි යාළුවෝ. ඒ කියන්නේ අපි තරුණ කාලේ අපි ගොඩ පැනලා ඉන්න කාලේ එකට හිටියට පස්සේ කාලේ තම තමන්ගේ හීන වලට යනවා යාළුවෝ. ඉතින් ඒතකොට යාළුවෝ එකතු කරගන්න හරි අමාරුයි. ඒ වුණාට මම මෙතනින් ෆොටෝ එකක් දාන්නම් අපේ අනිත් යාළුවා. ඉතින් 6 දෙනාම හිටියේ නැත්නම් වීඩියෝ සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒකේ යවද්දා. හරි එහෙනම් බයි බයි.